ඈත අතීතයේ ලංකාවේ අනුරාධපුරය එලාර රජුත් රුහුණ දුටුගැමුණු කුමරුත් පාලනය කළා. ලක්දිව එක්සේසත් කර සාමය උදා කිරීමට දුටුගැමුණු කුමරු සපත කළා. ධෛර්යයෙන් යුතුව ඔහු එලාර රජුට මුහුණ දීමට සිය සේනාව උතුරට මෙහෙයුවා. අනුරාධපුර පෞර අභියසදී ලක්දිවේ ඉරණම තීරණය කරන මහා සටන ඇරඹුණා. සටන් බිම මැදදී රජවරුන් දෙදෙනා ද්වන්ද සටනකට මුහුණ දුන්නා. දරුණු සටනකින් පසු එලාර රජු පරාජයට පත් වුණා. දුටුගැමුණු රජු ජයගත්තත් තම උතුම් සතුරාට ගෞරවය කළා. එලාර රජුට ගෞරවයක් ලෙස දුටුගැමුණු රජු ස්මාරකයක් තනවා ඒ අසල නිශ්ශබ්දව ගමන් කරන ලෙස අණ කළා. ඒ ජයග්‍රහණය එක්සත්කමේ වීරත්වයේ සහ ගෞරවයේ සංකේතයක් ලෙස ඉතිහාසයේ සදාකල් රැඳී පවතිනවා.